දිවයින හරහා පවතින සක්‍රීය නීතිදිග මෝසම් තත්ත්වයේ හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට විටින් විට තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මේ පිළිබඳ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් අද පෙරවරුවේ නිකුත් කළ ලද මෙම නිවේදනය ඒ හෙට පෙරවරු 11 දක්වා වළංගු වේ. පහත පළාත් සහ දිස්ත්‍රික්ක සඳහා සූදානම් වන්න මට්ටමේ පූර්ව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ. එනම් උතුරු සහ උතුරුමැද පළාත් හා මහනුවර මාතලේ රත්නපුර හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්ක සඳහා මෙම නිවේදනය අදාළ වෙයි. සක්‍රීය නිර්තදිග මෝසම් කාලගුණික තත්ත්වය මත පදනම්ව අදාළ ප්‍රදේශවලට විටින් විට පැයට කිලෝමීටර් 40ක 50ක පමණ තද සුළං ඇතිවීමේ හැකියාවක් පවතී. එබැවින් තද සුළං මගින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පූර්ව ආරක්ෂක පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.